ඉතින් යාළුවනේ අපි අද පොඩ්ඩක් එළියට ඇවිල්ලා අම්මලා ගෙදරට ආවා. ආව වෙලාවේ පොඩ්ඩක් බුලත් ටිකක් එහෙම කාලා නාගන්නම් කියලා තමයි යන්න යන්නේ. බලන්නකො ලස්සන. තව ටික දුරක් යන්න තියෙනවා. මේ වගේ අලක් දිගින් යන්න තමයි යන්න තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඕනේ හැබැයි. කුඹුරු මැද්දෙන් වෙල මැද්දෙන් ලස්සන පරිසරයක් එක්ක හරිම සුන්දරයි ඉතින්. බලන්නකො තියෙන ලස්සන. ආවම යන්න හිතෙන්නේ. හරි ලස්සන නේද? මේ යන්න තියෙන පාර කැලෑවෙලා තියෙන්නේ. පරිසරයට යන්න ඕනේ. අපි ලස්සන පරිසරයක් එක්ක බලන්නකො වතුර පාර. මේ වෙල කොහොමද ලස්සන සුන්දර මොනවා තියෙන්නේ අසල නේද ආවොත් යන්න හිතෙන්නේ කොච්චර නෑවත් ඇති වෙන්නේ නාන්න අවශ්‍ය නැගන්නේ නෑ වෙයි අම්මි බලන්න දැන් නෑ වැඩි තව ලෙඩක් හදාගෙන තමයි යන්න වෙන්නේ හරි නාලේ කරනකොට බර කිලෝ 3ක් අඩු වෙලා වුණා. සුදුයිනේ. නාලේද්දි අම්මා කෑම හදලා මයි බත් එක වෙන වෙන් කළා බෙදලම තියලා. වද කරා දෙවෙනි පාරක් තරම් කන්න කියලා. ආසම කෑම තමයි මේ තියෙන්නේ. මඤ්ඤෝ කකොල මැල්ලුම. අලි මඤ්ඤෝ කකොල. මේ තියෙන ඊට දෙවෙනි නේ කොස්මාලුව. ඒ දෙක තිබ්බනම් ආයි මුකුත් ඕනේ මට මැල්ලුම් කනකොට අනිවාර්යයෙන් මට මිරිස් කරලක් බෙදලා ඕනේ. මිරිස් කරලකුත් බෙදලා තියෙනවා. කලාතුරකින් හමුණා දඩමස් ටික්කුත්. ඒකෙම දෙවෙනි පාරට කෑල්ලක් බෙදාගත්තා. එනනම් යාළුවනේ අපි ආයෙත් දවසක හමු වෙමු. හැමෝටම සුවදායි නිරෝගී ජීවිතයක්